ආයිබෝවන් සියලු දෙනාම දන්නවා කාලෙන් කාලෙට ඔයාලගේ ජීවිත වෙනස් වෙනවා. ලංකාවෙන් පිටරට එනවා, ඇවිල්ලා එක කම්පැනි එකක අවුරුදු කිහිපයක් වැඩ කරනවා, ආයෙ ලංකාවට යනවා, ආයෙ ජොබ් හොයාගන්නවා, සමහරවිට ඉන්නටවල් වලින් මෝගේජ් වගේ ලෝන්ස් ගන්නවා. තමන්ගේ ලොන්ග් ටර්ම් කැරියර් එකම හැදෙන්නේ ලංකාවෙන් පිට. මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔයාලට කමෙන්ට් එකක් දාන්න. 2035 වෙද්දී ඔබේ වයස අවුරුදු 60 වෙනවද නැත්නම් 60 ලං වෙනවද? 2040 වෙද්දී ඔබේ වයස 60 වෙනවද 60ට ලං වෙනවද? අන්න ඒ අය පොඩ්ඩක් ඉක්මනින්ම කතා කරන්න මාත් එක්ක. මොකද හේතුව 35න් පස්සේ 60න් පස්සේ 2035න් පස්සේ තව අවුරුදු එකෙන් 10යි. එතකොට දැන් ආ ඉන්නේ ජීවිතේ රිටයර්මන්ට් ඒජ් එක කිට්ටු කරලා. එතකොට දැන් මේ වෙනකොට ඔබේ ජීවිතේ මූලික දේවල් ටික හදලා ළමයින්ට උගන්වලා සමහරවිට මැනි කරලා සමහරවිට ගෙවල් දොර හදලා දැන් ඉන්නේ ජීවිතේ දැන් තමයි හිතන්නේ මම රිටයර් වුණාට පස්සේ මට ඉන්කම් එකක් එන්නේ කොහෙන්ද? ඇයි අවුරුදු 35 පන්නට පස්සේ තමයි ගොඩක් කට්ටිය මැචුරිටි එක ගැන කල්පනා කරන්නේ. හැබැයි ඔබ හිතන්න ඔබට දැන් කාලේ නැත්තම් ලොන් ටර්ම් ඔබට හිතනවා නම් දැන් මට ඉතුරු කරන්න කාලයක් නැහැ, මම කොහොමද ඉන්කම් එකක් ගන්න කියලා ඉතා ඉක්මනින් අමතන්න ඔබට තියෙන හොඳ සැලසුමක්. මොකද්ද? ලෝකේ තියෙන හොඳම කම්පැනි 500 ඔබට හැම කිව්වොත් එහෙම සමහරවිට YouTube, Apple, සමහරවිට Tesla, නැත්නම් McDonald මේ වගේ හොඳම කම්පැනිස් වල ෂෙයා මාකට් එක තුලින් ඒ කම්පැනි වර්ධනය වෙනකොට ඒ හරහා ඔබට ඔබේ රිටයර්මන්ට් ෆන්ඩ් එක නැත්නම් ඔබගේ ඒ අරමුදල බිල්ඩ් අප් කරන්න පුළුවන් ඉතා කෙටි කාලයකින්. ඒ සඳහා කරන්න ඕන දේ තමයි ඔබට මාකට් එක ක්‍රෑෂ් වුණත් අපි කතා කරන ඒ සියලු දේවල් රිස්ක් එක කියන එක අමතක කරලා දාලා ඔබට පුළුවන් මේ ප්ලෑන් එක හරහා ඔබේ අනාගත ආදායම බිල්ඩ් අප් කරන්න පුළුවන් ඒ ෆන්ඩ් එක මේ හරහා බිල්ඩ් අප් කරන්න. ඉතින් ඒ නිසා ඉතා ඉක්මනින් දහවත් කාල නෑ ඔබට. මොකද ඔබ දැන් ඉන්නේ ජීවිතේ ඒ අපි කතා කරන රිටයර්මන්ට් ඒජ් කිට්ටුව. එතකොට 2045 2055 2060 වගේ කාල සීමාවලදී ඔබේ වයස 60 වෙනවා නම් ඔබ තාමත් එන්ජොයි කරනවා ඇති ජීවිතේ. හැබැයි ඔබ දන්නවා කලින් පටන් ගත්තාම තමයි ඔබට පුළුවන් ලොකු විශාල මුදලක ආදායමක් ගොඩනගන්නට ලොන් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් යටතේ හොඳ පෝර්ට්ෆෝලියෝ බිල්ඩ් අප් කරන්න. ඉතින් ඒ නිසා තමයි ඔබට ඇරයුම් කරන්නේ ලෝකයේ කොහේ හිටියත් මොන රැකියාව කරත් ඔබට තමන්ගේ එදිනදා එන මාසික තමන්ගේ පඩියෙන් පොඩි මුදලක් හරි ඔබට ෂෙයාර්ස් බයි කරන්න පුළුවන් නම් ඒ ෂෙයාර්ස් වල වර්ධනය ඔබට පේනවා නම් ඒකට ගරන්ටියක් තියෙනවා නම් මාකට් එක ක්‍රෑෂ් වුණත් ඔබට හානියක් වෙන්නේ නැහැ කියලා ගරන්ටියක් තියෙනවා නම් තව දුරටත් පසුබට වෙන්න එපා, ඉක්මන් කරන්න. මොකද මේ වගේ ප්ලෑන් එකකට යන එක ඔබට රිස්ක් එක අවම කරනවා, අපි කතා කරන අවදානම නැති කරනවා. ඒ වගේම තමයි ඔබට අවස්ථාව හම්බ වෙනවා ලෝක වෙළඳ පොලේ තියෙන හොඳම ආයතන වලින් S&P 500 වගේ හොඳම කම්පැනි 500 තියෙන ලිස්ටඩ් කම්පැනිස් ටික ගන්න තියෙන ෂෙයාර්ස් ගන්න පුළුවන් විදිහට, ඊට අමතරව යුරෝපියන් ෂෙයාර්ස් ගන්න පුළුවන් විදිහට මේ වගේ ප්ලෑන් එකක් ඔබ අතට එනවා කියලා කියන්නේ ඔබට හැම මාසෙම තමන්ගේ වර්ධනය දකින්න පුළුවන්. ඒකට ඇක්සස් තියෙනවා. කාටවත් සල්ලි දෙන්න දෙයක් නැහැ. ඔබට සියලුම ආකාරයේ පහසුකම් ලබා දෙන මේ සැලසුමට ආවොත් ඔබේ අනාගතයේ ආදායම 100% එන බව ස්ථිරයි. මොකද හොඳම වැඩේ තමයි ඔබට එක්ස්ට්‍රා ඉන්කම් ෆන්ඩ් එකක් බිල්ඩ් අප් කරන එක. ඉතින් ඒකට නම් කරන්න ඕනේ මොකද්ද? අදම කතා කරන්න. මම 1 to 1 අපි කතා කරලා ඔබට අවශ්‍ය සියලුම ගැටලු ටික විසඳගන්න මේ ප්ලෑන් එකට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔබ තරහින් ප්‍රශ්නයක් නැහැ, රැකියාව ප්‍රශ්නයක් නැහැ, ඉන්න ස්ථානයේ ප්‍රශ්නයක් නැහැ. ඔබට තියෙන්නේ ඔන්ලයින් WhatsApp හරහා එහෙම නැත්නම් Zoom එක හරහා අපිට පුළුවන් කතා කරන්න. නැත්නම් මට නම්බර එක වන්න අපේ මගේ Facebook එක, මගේ TikTok එකට ඔබ follow එකකට එකතු වෙන්න. ඔබට පුළුවන් මේ වගේ ඉතාමත්ම වැදගත්ම තීරණ දෙකක් ජීවිතේ තියෙන. රිටයර්මන්ට් එක කියන එක ඔබේ අනාගත ආදායම කියන එක ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා අපි කතා කරමු ඒ පිළිබඳව. ඔබට ජයග්‍රාහී හෙට දවසක්.